Today's lunch program එකෙන් අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ස්පැගටි මෙනු එකක්. අද මම මගේ ආදරණීයයන් වෙනුවෙන් හැදුවේ ස්පැගටි බටර් බිත්තර සහ චීස් දාලා. ඊට අමතරව මේ සැලඩ් එක මම අද හදලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති කැරට්, බෝංචි, කඩල, අල, එතකොට බෙල් පෙපර් මේ සියලුම තියෙන දේවල් එකට දාලා මේකට මම තෝරමාලුත් එකතු කරලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ චිකන් මේ නට් එකක්. මේකට මේක ඇත්තටම මගේ බබාලා විතරක් නෙමෙයි හැමෝම ගොඩක් ආසයි. ඉතින් මම ඒකත් oven එකට දාලා මෙහෙම අරගෙන තියෙනවා. ඉතින් මට හිතෙනවා මේක මාරම ලස්සනයි සහ ඇත්තටම සියලු පෝෂණ පදාර්ථයන්ගෙන් පරිපූර්ණයි. ඉතින් මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි යෝගට් වර්ග දෙකකින්. ඉතින් මේක බබාලා ආසයි. මගේ විශේෂයෙන් මගේ දෝනි මේ වර්ගයට ආසයි මේ ස්ට්‍රෝබෙරි එකට. ඉතින් එයාට මේක සූදානම් කරගත්තා. මෙන්න මෙහෙම තමයි අද මගේ ආදරණීයයන්ට මම මගේ ආහාර වේල පිළියෙල කරගත්තේ. ඕගොල්ලෝ දන්නවද මං කෑම හදන්න වගේම කෑම පිළිගන්නන්නත් මේ වගේ හැඩ කර මේසෙ තියන්නත් මාරම ආසයි. ඒක ඉස්සර ඉඳන්ම මගේ හැටි. මගේ යාළුවෝ හැමෝම දන්නවා. ඉතින් මට මාරම සතුටක් ලැබෙන්නේ උයනවටත් වඩා. මං හිතනවා ඕගොල්ලොත් මේ විදිහට ලස්සනට ගෙදර හදන ආහාර පිළිගන්නවයි කියලා ඕගලන්ගේ ආදරණීයයන්ට මගේ මේ ප්‍රෝග්‍රෑම් එක බලලා. ඕගලන්ට එහෙනම් සුබ දවසක් අදට සමු ගන්නම්. හැමෝටම ආදරේ. ගිහිල්ලා එන්නම්. බයි බයි.